පැත්තකට කැරකුවා. මොකද දෙක පැත්තකට කැරකුවා. ඒක වයරේ අනිත් පැත්ත දීලා මෙතෙන්ද ගෙනියලා අපි මෝටරේ අනිත් පැත්තට කැරකුවා. නේද? හරි. දැන් එකම ස්විච් එකෙන් ආපහු කරන්නේ මෝටරේ දෙපැත්තටම කරකවනවා. වමට සහ දකුණට. පොඩ්ඩක් සම්බන්ධ කරලා හිතලා බලන්න චුට්ටක් අපි බැටරිය දාන එක ගෙනියනවා මේ ස්විච් එකට. හරිද? හරි? දැන් මෙතන චුට්ටක් කල්පනා කරන්න ඕනේ. හරි? දාන එක ගෙනියනවා ස්විච් එකට. අපි ඉස්සරහ කරේ මොකද්ද? මෙතන රිලේ එක ගෙනිච්චේ. ඒක ගන්න මේක හරහා දුන්නේ. අනිත් පැත්ත කරවන්න. නේද? හරි. දැන් මේක අපි කරන්නේ මේක දාන එකක් ගෙනියනවා රිලේ එකක් ගෙනියනවා. ස්විච් එකට දාන එක දෙකම සම්බන්ධ කරමු. ඊට පස්සේ මේකෙන් වයර් දෙක මේකට දීලා මෝටරේ එක පැත්තකට කරමු. අනිත් පැත්තට කරගන්න මොකද කරන්නේ? මෝටරේ වයර් දෙක කල්පිට හරවන්න. නේද? මේ ඊට පස්සේ එතකොට මේ දෙක සම්බන්ධ කරන්න වෙන්නේ. එහෙනම් මේ දෙකෙන් දිගට ගෙනියලා මේක මෙහෙටයි සම්බන්ධ කරන්න වෙනවා නේද? අපි ඊට වඩා ලේසි වැඩක් කරන්නේ මොකද? මේ දෙක මෙතෙන් සම්බන්ධ කරත් එකයි මේ දෙක මෙතෙන් සම්බන්ධ කරත් එකයි නේද? මේ වයර් දෙක මේකේ කනෙක්ට් එක ගන්න මෙතන. මේක වයර් එකෙන් දෙක සම්බන්ධ කරගන්න සාධි. එතකොට මේක අවුලක් යන්න ඕනේ නැහැ. වයරොත් ඉතුරු කරගත්තගේ ස්විච් එකේ ඉඳන් මෝටරේට යන වයර් දෙකයිමයි. දෙකයි නේද යන්නේ. එතකොට අපි එන සම්බන්ධ කරන්නේ කොහොමද? බැටරියේ 9 වෝල්ට් බැටරියේ ධන ඍණ දෙක අපි දුන්න ස්විචේ පින් එකේ මැදාක දෙකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අග්‍ර දෙක මෝටරේට සම්බන්ධ කරනවා. අනිත් අග්‍ර දෙක ධන ඍණ මාරු කරලා මෝටරේට සම්බන්ධ කරලා අග්‍ර දෙකට සම්බන්ධ කරනවා. ඒකල දාලා බලන්න මෝටරේ අපිට